Hello friends, ඉතින් වෙනද වගේම අදත් ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්න අපේ සසාවි vlogs YouTube channel එකට. ඉතින් අදත් ඔයගොල්ලන්ට වෙනද වගේම ගෙනල්ලා තියෙනවා තවත් ලස්සන vlog එකක්. ඉතින් අපේ මල්ලි chess play කරන හින්දා මේ ළඟදී මේ දවස් දෙක තුන යාට tournament එකක් තියෙනවා, chess tournament එකක්. ඒකට ඉතින් කුරුණෑගල තමයි tournament එක තියෙන්නේ. ඒකෙන් හින්දා අපි කුරුණෑගල තියෙන hotel එකකට ඊයේ රෑ ආවා. ඒක book කරලා අපි ආවේ. ඉතින් ඔයගොල්ලන්ට ඒ hotel එක පෙන්නුවොත් මේක තමයි ඉතින් අපි රූම් එක. මේ ඉතින් ඇඳුම් වන රාක්කයක් තියෙනවා. ඒ වගේම ලොකු නඩකුයි පොඩි ඇඳකුයි තියෙනවා. ඕගොල්ලන්ට මේ වගේ ටේබල් එකක්, ටීවී එකක්, ඒ වගේම මිරර් එකකුයි මේ තමයි ඉතින් බාත්රූම් එක. ඉතින් බාත්රූම් එකේ සුපුරුදු පරිදි ඉතින් අපේ මිරර් එකයි, සින්ක් එකයි, ෂවර් එකයි, කොමඩ් එකයි බලා ගන්න පුළුවන්. හරි ඉතින් ඕගොල්ලන්ට මේ හොටෙල් එක ගැන මට කියන්න අමතක වුණානේ. ඉතින් අපි මේ ඉන්නේ අවානා කියන හොටෙල් එකේ, කුරුණෑගල තියෙන අවානා කියන හොටෙල් එකේ. ඕගොල්ලන්ටත් මේ හොටෙල් එකට එන්න ඕන නම් මම මේ යටින් දාලා තියෙන නම්බරයට කෝල් කරලා ඕගොල්ලන්ට මේ හොටෙල් එක ගැන වැඩි විස්තරය, ඕගොල්ලන්ට මේ හොටෙල් එක බුක් කරගන්න විදිය, ඔයගේ දේවලුත් ඕගොල්ලන්ට මේ මේ පෙන්නන නම්බරයට කෝල් කරලා ඕගොල්ලන්ට දැනගත්ත හැකි. ඉතින් මේ විදිහට තමයි ඉතින් කවරෙන් එළියේ ඕගොල්ලන්ට හොටෙල් එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ සැරේ අපි ගත්තේ පහළ තට්ටුවේ රූම් එකක්. ඉතින් ඔයගොල්ලන්ට උඩ තට්ටුව උනත් රූම් ගත්ත හැකි. දැන් ඉතින් අපි Blue Sky කියන හොටෙල් එකට යන ගමන් ඉන්නේ. මොකද මල්ලිගේ chess tournament එක තියෙන්නේ Blue Sky කියන හොටෙල් එකේ. දැන් ඉතින් අපි හොටෙල් එකට යන ගමන් ඉන්නේ. ඉතින් වැඩි විස්තර ඕනේ හොටෙල් එකට ගිහිල්ලා හම්බෙමු. දැන් අපි ඉතින් මං කිව්ව Blue Sky කියන හොටෙල් එකට ආවා. ඉතින් මේක උඩ තට්ටුවේ තමයි අපේ මල්ලිලා chess tournament එක තියෙන්නේ. පහළ තට්ටුවේ තමයි ඉතින් parents-ලා හැම ඉන්නේ. ඉතින් දැන් අපි ආවා උදේට මොන හරි පොඩි දෙයක් කන්න. ඉතින් මේ ඔයගොල්ලන්ට පේන්නේ ඉතින් Blue Sky හොටෙල් එක ඇතුලේ තියෙන පොඩි කැන්ටින් එකක් වගේ එකක්. දැන් ඉතින් අපි Blue Sky කියන හොටෙල් එකෙන් ඇවිල්ලා ඉන්නේ. මේ වෙද්දි මල්ලිගේ ටූර්නමන්ට් එක ඉවරයි. අද මැච් දෙකයි තිබ්බේ. මැච් දෙකම දැන් ගහලා ඉන්නේ. දැන් ඉතින් අපි ඇවිල්ලා ඉන්නවා තිලකවර්ධනේට ඇඳුමක් ගන්න. ඕගලන් තිලකවර්ධනේ පෙන්නුවොත් ඔන්න තියෙනවා තිලකවර්ධන. අපි දැන් මේ පාකින් එකේ ඉන්නේ. ඇතුළට ගිහිල්ලා හම්බෙමු.
දැන් ඉතින් අපි shopping කරලා ඉවරයි. දැන් ඉතින් අපි තිලකවර දැන් එළියට යනවා. ඉතින් ඕකලන්ට මේ පේන්නේ ඉතින් රෑට වැවරවුම කොහොමද කියලා. ඉතින් අපි රෑ වැවරවුමත් එක්ක තමයි හොටෙල් එකට යන්න ඉතින් හිටියේ. හරි ඉතින් දැන් අපි රෑට කන්න කියලා පීසා හට් එකට ඇවිල්ලා ඉන්නේ. හරි ඉතින් දැන් අපි පීස් එකත් අරන් ගෙට් හවුස් එකට ආවා. එහෙනම් ඉතින් ගෙට් හවුස් එකට ආවා. දැන් ඉතින් අපි වොෂ් එකක් දාගෙන මේ ඇඳුම් වලින් මාරලා වොෂ් එකක් දාගෙන හම්බෙමු. හරි ඉතින් මේ විදිහට තමයි අද කුරුණෑගල දවස vlog එක ඉවරුනේ. ඉතින් මේ වීඩියෝ එක අපි හිතනවා ඔයගොල්ලෝ හොඳට එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් එහෙනම් මෙතනින් වීඩියෝ එක ඉවර කරන්න තමයි දැන් හදන්නේ. එහෙනම් ඉතින් මගේ වීඩියෝ හොඳයි නම් අපේ channel එක සසාවිත් vlogs channel එක subscribe කරලා like කරලා share කරලා දිගටම එකතු වෙන්න කියලා ඉල්ලනවා. එහෙනම් මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.